දැන් සූදානම් වෙන්නේ වෝල්මීටරේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න. දැන් බලන්න වෝල්මීටරේ අපිට අඳුන ගන්න පුළුවන් V අකුර තියෙන සංකේතය තියෙන්න ඕන. අපි බලමු වෝල්මීටර පාඨාංකයේදී ඉස්සෙල්ලාම බැටරියේ විභවාන්තරයමයිමු බල්බේ විභවාන්තරයමයිමු. මතක තියාගන්න අපි වෝල්මීටරේ සම්බන්ධ කරන්නේ පරිපථයට සමාන්තරගතව. ඒ කියන්නේ මේ තමයි විදුලිය ගමන් කරන මාර්ගය මම වයර් සෙට් කරන්නේ සමාන්තරගතව. බලමු බලන්න. මෙතන එක වයර් එකක් දුන්නා. බලන්න වෝල්ටේජ් එක කීයද? වෝල්ට් 3ට ආසන්නයක් ගන්නවා. පැහැදිලිද? එහෙනම් අපි බලමු බල්බයේ විභවාන්තරය ගන්න. බලන්න වෝල්ට්මීටරේ පාඨාංකය ලැබෙන විදිය. එහෙනම් මං හිතනවා ඔයාලට අවබෝධයක් ඇති වෝල්ට්මීටරේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය. මතක තියාගන්න පරිපථයට සමාන්තරගතව තමයි වෝල්ට්මීටරෙන් අපි පාඨාංක ලබා ගන්නේ.